Hi, my dear kings and queens. අද මං හදන්නේ මේ පත සයිස් ක්‍රැබ් එකක් ගෙනල්ලා මොනාරි බයිට් එකක් හදමු කියලා බැලුවේ. හැබැයි ඊට පස්සේ හිතුණා බයිට් එකට වඩා රෙස්ටුරන්ට් ස්ටයිල් එකට මොනවාරි ඩිෂ් එකක් හදමු කියලා. අපේ ගෙදර නම් ඉන්දියන් ස්පයිසස් දාලා වෙන වෙන විදියට ක්‍රැබ්ස් හදනවා. මං හිතුවා සිම්පල් විදියට හදමු කියලා බ්‍රවුස් කරලා බැලුවා. සර්ප්‍රයිස් වුණා. බොහොම සිම්පල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ක්‍රැබ් එක ගොඩක් ලස්සට හදන්න පුළුවන්. බටර්, පෙපර්, ginger garlic paste, chicken extract, onions, කරවපුල කරපිංචා කොළ ටිකක් අන්න ඒ වගේ පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියාගෙන මේ මැච් එක හරියට ගන්න පුළුවන්. හැබැයි කුක් කරද්දී දාන ඉන්ග්‍රීඩියන්ට්ස් දාන වෙලාව තමයි වැදගත්. මේ වෙලාවේ මේක දාන්න ඕනේ කියන එක තමයි වැදගත් මචං. ඊට පස්සේ ප්ලේටිංగ్ ලස්සනට ප්ලේට් කරගෙන මේ ක්‍රැබ් එක heavenly delicious හදලා කාලා බලන්න. බොහොම සිම්පල්. සොට් එක අමතක කරන්න එපා. බයි.